ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඉතිහාසයේ මෙතෙක් එල්ල කළ දිගුදුර මිසයිල ප්‍රහාරය අද දින දියත් කර තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන පරිදි ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුරක් වන ඩියාගෝ ගාර්සියා ඉලක්ක කර ඉරානයේ විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය ලෝක යුද විශේෂඥයින් මවිතයට පත්කිරීමට හේතු කිහිපයකි. ඉරානයේ සිට ඩියාගෝ ගාර්සියා කඳවුරට ඇති දුර කිලෝමීටර් 4000කට අධිකය. මෙතරම් දුරක ඇති ඉලක්කයකට ඉරානය පහර දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම දුර ප්‍රමාණය ඉරානයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට ඇති දුරට සමානයි. එනම් ඉරානයට අවශ්‍ය නම් දැන් ඍජුවම බ්‍රිතාන්‍යයට පවා මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව මෙයින් තහවුරු වේ. මෙහිදී ඉරානය විසින් මධ්‍යම දුර බැලස්ටික් මිසයිල භාවිතා කර ඇත. කොරම්ෂහාර් 4 හෝ සෙජිල් 3 වර්ගයේ මිසයිල මේ සඳහා භාවිතා කරන්නට ඇති බව සැක කෙරේ. ඇමරිකානු නිලධාරීන්ට අනුව ප්‍රහාරයේ ප්‍රතිඵලය මෙසේය. එක් මිසයිලයක් ගමන් මග මධ්‍යයේදී අකර්මණ්‍ය වී මුහුදට පතිත වී ඇත. අනෙක් මිසයිලය ඇමරිකානු නාවික හමුදා විනාශක නෞකාවකින් විදින ලද SM-3 මිසයිල නාශක පද්ධතියක් මගින් අහසේදීම විනාශ කර තිබේ. කඳවුරට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය හුදෙක් කඳවුර විනාශ කිරීමකට වඩා ඉරානය පෙන් වූ බල පරාක්‍රමයක් ලෙස සැලකේ. තමන්ට මැද පෙරදිගින් ඔබ්බට ඇති ඕනෑම ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය ඉලක්කයකට පහර දිය හැකි බව ඉරානය මෙයින් ඔප්පු කර පෙන්වා තිබේ. ඇමරිකාව සහ ඉරානය අතර දරුණු හමුදාමය ගැටුම් පවතින පසුබිමක ඇමරිකානු භාණ්ඩාගාරය විසින් අතිශය තීරණාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉරාන බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ලෝක වෙළඳපොළට විකිණීමට අවසර දෙන නව බලපත්‍ර නිකුත් කිරීමට ඇමරිකාව පියවරගෙන ඇත. මෙම හදිසි තීරණයේ පිටුපස ඇති ප්‍රධානතම සාධකය වන්නේ ලෝක බලශක්ති අර්බුදයයි. පසුගිය දිනවල මැද පෙරදිග තෙල් පිරිපහදු ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතිහාසගත ලෙස ඉහළ ගියේය. බටහිර රටවල පවතින අධික උද්ධමනය පාලනය කිරීමට නම් ඉරාන තෙල් ලෝක වෙළඳපොළට මුදා හැරීම අත්‍යවශ්‍ය බව ඇමරිකානු රජය තීරණය කර තිබේ. මෙම නව බලපත්‍ර හරහා ඉරාන තෙල් නිල වශයෙන් මිලදී ගැනීමට ලෝකයේ අනෙකුත් රටවලට අවසර ලැබෙන අතර එමගින් තෙල් සැපයුම වැඩි වී මිල පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය අතිශය මතභේදාත්මික තීරණයක් වන්නේ ඇමරිකාව දැනටමත් ඉරානය සමග යුද්ධයක නිරතව සිටින බැවිනි. මෙම තීරණය හරහා ඉරානයට සිය තෙල් විකුණා විශාල වශයෙන් ඩොලර් උපයා ගැනීමට අවසර ලැබෙනු ඇත. විවේචකීන් පවසන්නේ සතුරාට බෝම්බ ගහන අතරතුර ඔවුන්ට මුදල් උපයීමට අවසර දීම හරහා ඉරානයට සිය යුද ශක්තිය නැවත ගොඩනැගීමට ඉඩ සැලසෙන බවයි. ඇමරිකානු රජය සිය විදේශ ප්‍රතිපත්තියට වඩා දේශීය ආර්ථික ස්ථාවරත්වය සහ ලෝක තෙල් මිල පාලනය කිරීම වැදගත් කොට සලකා ඇති බව මෙයින් පැහැදිලි වේ. මෙය යුද්ධය මැද සිද වූ අතිශය දුර්ලභ ගණයේ රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ගනුදෙනුවකි.